අද ඔයාලා බලන්න යන්නේ නරුටෝ shippuden සීරීස් එකේ 238 වෙනි එපිසෝඩ් එක. කතාවට යන්න කලින් මතක් කරන්න දෙයක් තියෙයි. අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කිය එක විතරයි. එහෙනම් වැඩි කතා නොකර අපි අද යමු කතාවට. කතාව පටන් ගත්තේ අපිට පේනවා සකුරයි සායි තැනක ඉන්නවා කියලා. The truth is, I couldn't really title any of my drawings even if I wanted to. Nothing comes to mind. I've never... That drawing isn't anything special. Yes, you're right. Just... ඊට පස්සේ අපිට පේනවා සායි යාර ඉතින් බෑග් එකට අත දානවා කියලා. මෙයා මේ ඇඳලා තියෙන්නේ කොනගම් විනාශ වුණ චිත්‍රයක්. ඉතින් මෙයා ඇවිදගෙන යද්දි මෙයාට පේනවා විනාශ වෙච්ච කොනගම් පැත්තේ ළමයි දුවනවා. මෙයා යන්නේ නිදාන තියනවාද කියලා. මෙයා ඇතුළට එපෙත්තිම සායි ඇවිල්ලා කියනවා ඔක භයානකයි ළමයෝ එබෙන්න එපා කියලා. මෙයා මේ ළමයා ඇවිල්ලා කියන්නේ බෝනික්කෝ එහෙම නැති වෙච්ච ඒවා තියෙනවද දන්නේ නැහැ මෙතන කියලා. මේ ළමයාට ඉතින් සායි තමයි කියලා දෙන්නේ. මේ ළමයා මෙතනින් දුවලා යනවා බය වෙලා. සායි හිතනවා මං එයාව බය කරන්න හිතුවේ නැහැ කියලා. ළමයා තව ළමයි දෙන්නෙක් එක්කගෙන මේ පැත්තට එනවා. ඒ ළමයි තුන් දෙනාව යවා ගන්න උවමනාකමට සායි ඉතින් සතුටුනේ සමන් කරනවා මෙතනදී. ඒ සතු තුන් දෙනාක පස්සේ ළමයි ටික දුවලා ගිහිල්ලා සතු අල්ල ගන්නවා කියලා අපිට පෙන්නනවා. දෙනෙකුයි ටිකක් තමයි සමන් කරන්නේ. ඊට පස්සේ අපිට වෙනවා ළමයි ටික ඉතින් සතු ටික අල්ලගෙන තමයි ඉන්නේ. අර කොල්ලගේ නම් කලිසම් පැල්ල තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් ඒ කලිසම් පැච්චේට මුන් දෙන කේකේව කියව ගන්න මේ කෙල්ලට මල බයිනවා මෙතනදී. දැන් ඉතින් කෙල්ල යක්ෂණී වගේ වෙලා තියෙන්නේ. සයිඩ් මතක් වෙනවා මේ සකුරයි නරුටෝයි වගේ තමයි මේ දෙන්නගේ හැසිරීමක් කියලා. Sakura fight. I said I was sorry. Everyone is gone, but the loneliness remains. You home? What are you doing? නරුටෝ සායිට කියනවා සායි මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා ඒකත් තනියම කියලා. ඉතින් මේ දෙන්නා ඇවිල්ලා තියෙන්නේ සටන් කරන්න. නරුටෝ ඉතින් මෙයාට අභියෝග කරනවා. I'm well aware of your strength without having to face you in battle. You just try to dodge this! Shadow Clone Jutsu! Damn it. Sorry, but I'm ending this right now. It's persistent. I have to stop this. Naruto, Sai. I turn around to find you're both gone and this is what you're doing? Really now? How many times do I have to repeat myself? You started this, didn't you, Naruto? Sai, don't be so quick to accept his challenges. All right. Anyway, I'd say this match belongs to Naruto. I misjudged you. I never thought you'd transform into Captain Yamato. It's funny, I didn't expect you to be as sly as that. You really had me fooled there.
All this time I believed you were only capable of a straightforward, more direct style of combat, but I guess I was wrong. However, don't think for a minute that this victory means you're stronger than I am. If you do, then you're just being smug. It isn't like that at all. Listen, just don't forget what Captain Yamato told us, that we're a team. සායිට මතක් වෙනවා සස්කේව හම්බෙච්ච විදිය. සස්කේගේ මහා රතු පාට ඇසින්ද සායි බය වෙනවා. Sasuke! Such cold, frightening eyes. But deep within that bitter frost was a smoldering fire waiting to burst forth. Naruto must have seen those eyes too. All of the time you spent chasing after me. I gotta admit, it was always a lot of fun being around the guy. එතෙන්දී පෙනෙන කකාෂි ඉන්නවා. ඉතින් කකාෂි කියනවා සකාෂියෙන් අහනවා ඔයාට මාව තාම සැකයිද කියලා. කකාෂි නම් කියනවා ඔයා තාම ඩැන්සෝගේ සමාජිකයෙක් කියලා. ඊට පස්සේ ඒත් කකාෂි යන්න රැස්විලා කියනවා ඔයා ටීම් 7 එකේ සමාජිකයෙක්. ඒක හින්දා මට ඔයා ගැන සැකයක් නැහැ කියලා. He put all he had into everything he did. And watching you helps me to remember him. ඊට පස්සේ අපිට පෙන්නනවා සායි කාජ් ටීම් 7 එක ඇඳලා මෙතනදී ආවා. ටීම් 7 එකට මෙතන ඉතින් සාස්කෙත් ඉන්නවා. මේ කට්ටිය ඉතින් අත්අල්ලන් ඉන්නවා කියලා තමයි අපිට මෙතනදී ඇඳලා පෙන්නන්නේ. Bye.